හරි ආයුබෝවන් ළමයි. අද මේ වීඩියෝ එකෙන් කරන්නේ වෘත්තයක කෝණ කියලා 10 වසරේ 3 වෙනි වාර විභාගෙට එන, ඒ කියන්නේ 3 වෙනි වාරයට අදාළ පාඩමක කොටසක් තමයි. හරිද? එතකොට මේකෙදි අපි කියනවා අපි කතා කරනවා වෘත්තයක කෝණ වෘත්තයක් ඇතුළත පිහිටන කෝණ මොනවාද? හැදෙන කෝණ කියන්නේ. ඊට පස්සේ ඒ ආශ්‍රිත ප්‍රමේයන් තියෙන මොනවාද? ඒවා කොහොමද ගණන් වලට යෙදෙන්නේ? ඊට පස්සේ ගණන් හදන්නේ කොහොමද කියලා අපි මේ පාඩම ඉස්සරහට කරගෙන යනවා. ඊට පස්සේ දැන් පළවෙනියටම ගත්තොත් අපි කතා කරනවා වෘත්තයක ඡාපයකින් වෘත්තයේ කේන්ද්‍රය මත සහ වෘත්තයේ පරිධිය මත ආපාතනය කරන කෝණ සම්බන්ධව. හරිද? වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය මොකද්ද? වෘත්තයේ පරිධිය මත ආපාතනය කරන කෝණය මොකද්ද කියලා. හරිද? ඉස්සෙල්ලාම හරි. මේ තියෙන වෘත්තය තියන්නේ. දැන් එතකොට මේකේ ඔයාලා දන්නවද සුළු ඡාපය සහ මහා ඡාපය කියන්නේ මොකද්ද කියලා? සාමාන්‍ය ඡාප කොටසක් කියන්නේ මොකද්ද කියලා දන්නවද? දන්නවනේ. දැන් අපි ගණන් හදලා තියෙනවනේ කලින්. ඡාප කොටසක පරිමිතිය හොයලා තියෙනවා. හරිද? ආරයන් දෙකකින් ඡාප කොටසක් හැදෙන්නේ ආරයන් දෙකක් එකතු වෙලා. හරිද? එතකොට මෙන්න මේ ඡාප කොටස කියලා ගමු. මේ වෘත්තය මෙන්න මේ කැලේ ඡාප කොටස. හරිද? මෙහෙම තියෙනවා. හරිද? මෙහෙම යා වෙනවා. හරිද? එතකොට දැන් මෙන්න මේ කෑල්ලට අපි කියනවා හරිද? මේ වෘත්තයේ මෙන්න මේ කෑල්ලට කියනවා අපි සුළු ඡාපය කියලා. හරිද? හරිද? අපි මේක PQ කියලා ගමු. හරිද? PQ මේක O කියලා ගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ ලොකු කෑල්ල තියෙනවනේ. නේ? පේනව නේද ඔයාලට? මෙන්න මේ ලොකු ඡාපය අපි ඒකට කියනවා මහා ඡාපය කියලා. හරිද? දැන් මේ වචන මතක තියාගන්න. මොකද මේ ගණන් ඉස්සරහට යනකොට මේ මහා ඡාප, මේ සුළු ඡාප, මේ කෑලි පොඩි පොඩ්ඩක් ඕන එනවා. හරිද? ඉතින් ඒකෙන්ද මතක තියාගන්න. එතකොට දැන් මේ අපි කතා කරනවා කිව්ව මොකද්ද? වෘත්ත කෝණය වෘත්තයක ඡාපයකින් වෘත්තයේ කෝණ කේන්ද්‍රය මත සහ වෘත්තයේ පරිධිය මත ආපාතනය කරන කෝණ. හරිද? එතකොට මේ තියෙන මොනවාද? දැන් අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ වෘත්තයේ කේන්ද්‍රය මත. හරිද? එතකොට මේ PQ POQ කියන මෙන්න මේ කෝණය ඇඳගෙන මෙන්න මේ වෘත්තයම ඇඳගෙන මේ සම්පූර්ණ රූප සටහන ඇඳලා හරිද? මේ මහා ඡාපය සුළු ඡාපය කියලා නම් කරලා ඊට කලින් මාතෘකාවල් ලියා ගන්න වෘත්තයක ඡාපයකින් වෘත්තයේ කේන්ද්‍රය මත සහ වෘත්තයේ පරිධිය මත ආපාතනය කරන කෝණ. හරිද? ඊට පස්සේ දැන් අපි ඒ කෝණ මොනවාද කියලා හඳුන්වනවා. හරිද? POQ පළවෙනි කෝණය POQ කෝණය. හරිද? දෙවෙනි කෝණය තමයි මොකද්ද? දෙවෙනි කෝණය කොහොමද නම් කරන්නේ? මෙන්න මේ මහා ඡාපය. කොහොමද නම් කරන්නේ? කියන්න බෑ. දැන් අපි මේ සුළු ඡාපයේ තියෙන මෙන්න මේ සුළු ඡාපයට අයිති මෙන්න මේ කෝණය නම් කරා POQ කියලා. හරිද? දැන් මම ඔයාලට කියනවා මෙන්න මේ මහා ඡාපය තියෙනවනේ. මෙන්න මේ මහා ඡාපයේ කෝණය නම් කරන්න කියලා. හරිද? මේ කියන්නේ මෙන්න මේ කෝණය. නම් කරන්න බෑ. හිතලා කියන්නේ. ටක් ගාලා හිතලා ලියා ගන්න පොතේ. මෙන්න මෙහෙම තමයි නම් කරන්න කියලා. ඉංග්‍රීසි අකුරු 3මයි දෙන්නේ. හරිද? හරි. මේක නම් කරන්නේ හරිද? POQ අර විදිහටමයි වරහන් නැතුව ඒවා ලියා ගන්න පරාවර්තකය. හරිද? දැන් මේ ටික ඔක්කොම ලියා ගන්න මේ බෝඩ් එකේ තියෙන ඔක්කොම ටික. ඊට පස්සේ මම කියන්නම් මෙතෙන්ට ලියන්න ඕනේ මොකද මෙතෙන්ට ලියන්න ඕනේ. මේක රූල් දෙකක් විතර ඉඳ තියලා ලියා ගන්නවා. මෙතෙන් රූල් දෙකයි මෙතෙන් රූල් දෙකයි. මේක යටින් ලියා ගන්න. මාතෘකාව විදිහට ලියා ගන්න වෘත්තයක වෘත්ත ඡාපයකින් වෘත්තයේ කේන්ද්‍රය මත සහ වෘත්තයේ පරිධිය මත ආපාතනය කරන කෝණ හරි නැත්නම් කෝණය හරි මොකක් කැමති එකක් ලියා ගන්න. ඒක තමයි මාතෘකාව. ඊට පස්සේ මේ රූප සටහන ඇඳලා මේ දෙක යටින් ලියාගත්ත රූල් දෙකක් ඉඩ ඇරලා. ටක් ගන්න දෙයක්.
හරි. ඇඳගත්ත කියලා හිතනවා. ඊට පස්සේ POQ පරාවර්තකණය පළවෙනි යටතේ ලියා ගන්න. PQ සුළු ඡාපය මගින් PQ සුළු ඡාපය මගින් නේද? PQ සුළු ඡාපය මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. හරිද? මේක ලියා ගන්න මේ රතු පාටින් ලියලා තියෙන එකට. PQ සුළු ඡාපය මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. ඊට පස්සේ POQ පරාවර්ත කෝණය යටතේ ලියා ගන්න PQ මහා ඡාපය මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. ලියා ගන්න PQ මහා ඡාපය මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. හරි. ලියාගත්ත කියලා හිතනවා. මකනවා. හරි. අපිට ඊළඟ එකටත් මේ වෘත්තය ඕනේ නැවොම මැද ටික මකලා ගන්නවා. ඔයාලා අලුතින් මේ වගේ වෘත්තයක් ටක් ගාලා ඇඳගන්න. මම දැන් මේක මකන අතරේ ටක් ගාලා ලියරි කර කට්ටිය වෘත්තයක් ඇඳගන්න. ඊළඟට දැන් අපි කතා කරන්න යන්නේ වෘත්ත ඡාපයකින් වෘත්තයේ කේන්ද්‍රය මත කතා කරන්නේ. දැන් කතා කරන්නේ පරිධිය මත. හරිද? වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය කලින් කතා කරා. හරිද? දැන් කරන්නේ පරිධිය මත ආපාතනය කරනවා. හරිද? ඒතර වෘත්ත ඡාප තියෙන දෙකයි. මහා ඡාපයයි සුළු ඡාපයයි. හරිද? ඒතර සුළු ඡාපයෙන් පරිධිය මත ආපාතනය කරනවා කියන්නේ මේ මහා ඡාපය ඇතුළත පරිධිය කොටසක තමයි ආපාතනය කරන්න ඕනේ. එතකොට මහා ඡාපය යටතේ පරිධියට ආපාතනය කරනවා කියන්නේ මෙන්න මේ සුළු ඡාපය යටතේ කොහේ හරි තමයි ආපාතනය වෙන්න ඕනේ. ආපාතනය වෙනවා කියලා කියන්නේ මේ හොඳට බලා ගන්න ඕනේ. දැන් අපි සුළු ඡාපය යටතේ න PQ සුළු ඡාපය යටතේ මහා ඡාපයේ පරිධිය මත ආපාතනය කරන කෝණය අපි මන ඇඳගමු. හරිද? මේක තමයි මහා ඡාපයේ ඒ කියන්නේ PQ සුළු ඡාපය යටතේ වෘත්තයේ පරිධිය මත ආපාතනය කරන කෝණය. හරිද? අපි මේක නම් කරගමු මෙතන S කියලා. Yes. Yes. මේකට ඇඳගන්න ඇඳගෙන PSQ කියලා නම් ලියාගන්න. PSQ හරිද? ඊට පස්සේ PSQ කියලා ලියා ගන්න මෙහෙම PQ සුළු ඡාපය මගින් හරිද? වෘත්තයේ ඉතිරි කොටස මත ඒ කියන්නේ මහා ඡාපය මත හරිද? වරහන් ඇතුළේ ලියා ගන්න මහා ඡාපය මත ආපාතනය කරන කෝණය. හරිද? PQ සුළු ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස නැත්නම් වෘත්තයේ දැන් සුළු ඡාපයයි වුණාම තියෙන ඉතිරි කොටස මොකද්ද? මහා ඡාපය. හරිද? ඒතකොට මහා ඡාපය මත ආපාතනය කරන කෝණය. හරිද? ඊට පස්සේ අපි යන් ඔහොමම ඊළඟ මේකම තියාගෙන යන්න ඊළඟට. දැන් අපි සුළු ඡාපය ආපාතනය කරානේ. දැන් අපි බලමු මහා ඡාපය කොහොමද වෘත්තය ආපාතනය කරන්නේ කියලා. හරිද? එතකොට මේ තියෙන සුළු ඡාපය හරිද? මේකත් PQ කියලාම ගමු. හරිද? එතකොට දැන් මේ තියෙන මහා ඡාපයනේ. එතකොට එහෙනම් මෙන්න මේ කැලල යටතේ තමයි ආපාතනය වෙන්නේ. එතකොට පැහැදිලි මදි නේද? ඕනද? PQ හරිද? එන්න එතකොට මෙන්න මෙතන ආපාතනය වෙන කෝණය තමයි මහා ඡාපය මගින් PQ මහා ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය.
හරිද? මේක නම් කරගන්න POQ කියලා. හරිද? වෙනසකටත් එක්ක. එතකොට දැන් ඔයාලා ටග් ගාලා රූප සටහන ඇඳා වීඩියෝ එක නැවැත්තුවා රූප සටහන ඇඳා ඊට පස්සේ යටින් ලියා ගන්න POQ කියලා කෝණය. හරිද? POQ කෝණය කියලා ලියාගත්තා. ඉරි කැලලක් ගැහුවා. මෙහෙම ලියා ගන්න PQ මහාචාපය මගින් PQ මහාචාපය මගින් අර විදිහමයි අරකලමයි ලියන්නේ. හරිද? වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය POQ වේ. හරි. විනාඩියක් දෙන්න ටක් ගාලා ඔය ටික ඔක්කොම සම්පූර්ණ කරගන්න. හරිද? ඇඳගත්ත කියලා හිතනවා මකනවා. හරිද? වෘත්ත දෙක එහෙමම තියාගන්න මොකද අපිට නම් ඒකට ඕනේ නැහැ හින්දා මම ඔයාලා ඒකට අලුත් ඒවා අඳින්න ඕනේ. මම වෙනයි ඔයාලා වෙනයි. දෙන්නම් මිනිස්සු වුණාට කරන්න දෙයක් නැහැ. මම මකනවා ඔයාලා අඳින්න ඕනේ අලුත්. හරි. අපි යන් ඊළඟ පාර්ට් එකට අපේ මොකද්ද? දැන් අපි කලින් කරපු පාර්ට් දෙක හොඳට මතක් කරගන්න. අපි කරේ මොකද්ද? වෘත්තයක ඡාපයක් තියෙනවා. හරිද? ඒ ඡාපය මගින් වෘත්තයේ පරිධිය මත සහ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. හරිද? එතකොට වෘත්තයක ඡාප කොටස් දෙකක් තිබ්බා. මහා ඡාපයයි සුළු ඡාපයයි. හරිද? එතකොට සුළු ඡාපය මගින් කොහොමද මහා ඡාපය මත ආපාතනය කරේ? කේන්ද්‍රය මත ආපාතනය කරේ? ටක් ගාලා පොඩ්ඩක් මතක් කරගන්න ටක් ගාලා. දැන් කරපු ගමන් ඒ අනිත් පැත්තට ටක් ගාලා මතක් කරගන්න. මොකද දැන් අපි කියන්නේ කුඩා මොලේටනේ. කියන්නේ අර පොඩි වෙලාවකට තැම්පත් වෙන වල කොහොමද දාගන්නේ? ෆිල්ම් එකක් වගේ බලලා දින ටක් ගාලා දාගන්න අම්මලා සිරි අවුරුද්දෙන් ඇහුවත් මේක ඇල්ල හරි. මේක මෙහෙම වුණානේ. අන්තිමට මෙහෙම වෙඩි දෙන්නේ. හරිද? ඔක්කොම ටික මතකයි. අනේ පාඩම ගණක් අහන්නව මාසෙකින් විතර එහෙම එකක් කරාද? ඊළඟ නෑ ඉතින්. හරිද? අපි යන් ඊන කැලලට ඡාපයකින් කේන්ද්‍රයේ සහ වෘත්තය මත ආපාතනය කරන කෝණ. හරිද? කේන්ද්‍රය ඡාපයකින් කේන්ද්‍රය සහ වෘත්තය එක වෘත්තය මත ආපාතනය කරන කෝණ. හරිද? දැන් එතකොට මහා ඡාපය තියෙනවා සුළු ඡාපය තියෙනවා. හරි. දැන් ඔක්කොම මේව කරගන්න ඔළුව නිස්කලංක මේ ගහගන්න මේ පාර්ට් එක තමයි වෘත්තයක ඡාපයකින් කේන්ද්‍රය මත සහ වෘත්තය මත ආපාතනය කරන කෝණ අතර සම්බන්ධතාවය. හරිද? ඒ කියන්නේ වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයට ආපාතනය කරනවා ඒත් එක්කම වෘත්තයක පරිධියට ආපාතනය කරනවා. හරිද? ඊට පස්සේ ඒ අතර පොඩි පොඩි සම්බන්ධතාවයටයක් තියෙනවා. හරිද? එකම ඡාපයකින් පටන් අරගෙන කේන්ද්‍රයටත් යනවා පරිධියටත් යනවා. හරිද? ඊට පස්සේ ඒ අතර පොඩි පොඩි සමානකම් තියෙනවා. උඩ වගේ දෙගුණයක් කියන්න පුළුවන්. ඒ වගේ නැත්නම් භාගයක් කියන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි සමානකම් ටිකක් තියෙනවා. හරිද? අපි ඉස්සෙල්ලාම යන් හැම වෙලේම සුළු ඡාපයෙන් පටන් ගන්න ඕනේ. හරිද? අපි ඉස්සෙල්ලාම යන් සුළු ඡාපයේ කැලි ටිකට. හරිද? තියෙනවා. හරිනේ පොඩිය ඉස්සෙල්ලා ගන්නක. තියෙනවා. දන්නවනේ කොහොමද සුළු ඡාපයේ වෘත්තය මතකයේ කොහොමද ආපාතනය කරන්න කියලා ඔක්කොම නේ. කොහොමද එම්මා ගණන් ගන්නව පොඩ්ඩක් බෝඩ් එක ඇඳයි වගේ. අවුලන්නේ. ඔයාලට උක ගණන්නේ. හරිද? ඊට පස්සේ මේක අපි නම් කරගමු PQ කියලා නම් කරගමු.
PQ මේක O මේක S හරිද නම් ටික මේ විදිහට දාගමු දැන් ඔයාලා නිකන් හිතන්නේ මේක මොනවා වගේ වෙනවද කොහොම සමාන නැද්ද සමානද දැන් මේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන් දැන් 11 සැරයක් බලනවානේ දැන් ටක් ගාලා මතක් කරගන්න මොකෙන්ද මොකක් සමාන වුණාද මොක වගේ දෙගුණයක්ද සමාන වුනේ හරිද මේ වගේ මේක කොහොමද මේ මෙන්න මේ කෝණ දෙක අතර සම්බන්ධතාවය මොකද්ද මේක බලන්නේ අනිව මේකේ බලන භාගයක් විතර අනිවාර්යෙන් 11 වසරනේ ඕලේ පිටුවල බලන්න පාඩම් එහෙම අමතක වෙච්ච කෑලි ඉතින් ටක් ගාලා නිකන් බලලා කිය මතක් කරගන්න මතක් ලියන්න ඕනේ මතක් කරගන්න නිකන් මොකද්ද වෙන්නේ කියලා දැන් මොකක් හරි මතක් වුණා. මෙහෙම වෙන්නකෝ. හරි. මහා චාපයත් උඩ ඔයාලා එකට ලියාගත්තා හැකිනේ. මහා චාපය මෙන්න මේක අපි දාගමු A B මේක O මහා චාපය කොහොමද මේ වුනේ? කොහොමද මහා චාපය කොහොමද ආපාදන උනේ පරිධිය මත මතක් කරගන්න. තවම කේන්ද්‍රය මත දැන් කේන්ද්‍රය මත ආපාතනය කරපු කෝණය මේ කෑල්ලද මේකද මේකද මතක් වෙන්න ඕනේ ඔයා මේක පරාවර්ත කෝණය අනම්මන වෙනේ මෙහෙමයි ඔළුවේ තියෙන එහෙම දාන්නේ හරිද මතක තියාගන්න හරි ඔන්න මම දැන් දෙකටත් බෙදුවා දැන් මේ අතර සම්බන්ධතාවය මොකක් හරි හිතනවද දැන් මේකෙදි මම හරි මේ කෝණය නම් කරන්න බලන්න PSQ හරිද PSQ කෝණයයි POQ කෝණ සමාන වෙන්නේ හරි ඔන්න මම දැන් පොතේ තියෙන ප්‍රමේය කියනවා පොතේ කොහොමද තියෙන්නේ කියලා පොතේ කියනවා වෘත්ත ඡාපයක් මගින් හරිද වෘත්තයක ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය හරිද එම වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා හරිද වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්ලු කියලා කියනවා හරිද දැන් ඊට පස්සේ මේවා බලන්න ඕනේ මේවා හරියට තියනවාද කියලා විසඳන්න එහෙම තියෙනවා මත බය වෙන්න එපා එතකොට දැන් මේ තියෙන්නේ මොකද්ද? පරිධිය මත ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය. හරිද? PSQ කියන්නේ x කියලා ගත්තොත් හරිද? පේන්නේ නැහැ. PSQ x කියලා ගත්තොත් POQ සමානයි 2x. හරිද? අන්න ඒ වගේ තමයි. හරිද? PSQ POQ හරිද අතර සම්බන්ධය තමයි PSQ කෝණය වගේ PSQ කෝණය ඒ කියන්නේ POQ වලට සමාන වෙන්නේ POQ කියන්නේ PSQ වගේ දෙගුණයක්. හරිද? ඒ කියන්නේ PSQ ඒවා දෙකක් තමයි POQ වෙන්නේ. හරි මටත් පොඩ්ඩක් පැටලුණා. එකපාරට. කියන්නේ x මේ PSQ කියන්නේ x නම් මේක 2x. හරිද? හරි. එතකොට දැන් මෙතනදී කියන්න බලන්න. කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන්නේ මොකද්ද? AOB පරාවර්ත කෝණය. හරිද? AOB පරාවර්ත කෝණය කොහොම සමාන වෙන්නේ? මේ සමාන නෙමෙයි මේක සමාන කිරීමක් කියලා ගන්න එපා. ඊතලයක් කියලා ගන්නකො. සමාන නෑ. එහෙම AOB කියුම් සමාන නෑ දෙගුණයක් කියලා කියන්නේ. හරිද? එතකොට මෙතෙන් අපි ගමු C කියලා ගමු. ACB. එතකොට මේකෙදිත් එහෙමයි. කොහොම කියන්න බලන්න මොකක්ද x මොකක්ද 2x කියලා? වෘත්තයේ ඡාපයක් මගින් හරිද? වෘත්තයේ සුළු ඡාපය හෝ මහා ඡාපය වේවා පරිධිය මත ආපාතනය කරන කියන්නේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය
වගේ දෙගුණයක්ලු කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. හරිද? එතකොට මේක 2x මේක තමයි x. හරිද? ටක් ගාලා ලියාගන්න. මේක ටක් ගාලා ඇඳ ගන්න. ඊට පස්සේ මං කියන ඒවා යටින් ලියාගන්න. හරි. ලියා ගන්න මෙහෙම. වෘත්තයක ඡාපයක් මගින් හරිද? ඔය දෙකම යටින් ලියා ගන්න. වෘත්තයක ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය වගේ කෝණය මෙන් දෙගුණයක් වේ. හරිද? වෘත්තයක කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයක් වේ. හරිද? ටක් ගාලා ලියා ගන්න. ඔය ලියා ගන්නවා වගේ හොඳයි ඔලුවට දාගන්න නේ. හරිද? මොකද්ද වෙන්නේ කියලා? හරි. ඊට පස්සේ ලියා ගන්න ප්‍රමේය කියලා. අපි දැන් කියනවා මොකද්ද ප්‍රමේය කියලා. හරිද? ප්‍රමේය කියලා හැබැයි අපි ලියා ගන්න තියෙන අරකම තමයි. මෙතන අපි ලියාගත්තේ කොහොමද තමයි. වෘත්තයක එහෙම නැති වුණොත් ඔයාලා ආයි බොරුව ලියන්න ඕනේ නැහැ. අපි දැන් ඔය මම ලියා ගන්න කියලා කිව්වේ ඡේදයක් වගේ. අන්න ඒකට වරහන් ඇතුලේ දාගන්න ප්‍රමේය කියලා. ඒක තමයි මේ කැලේ ප්‍රමේය. හරිද? එතකොට මෙතනදී අපි ආයෙ නම් කරගමු ඕන ඔයාලට මතක හිටින විදිහට POQ සමානයි POQ කෝණය සමානයි 2යි PSQ. හරිද? මෙතනදී 2යි AOB කෝණය සමානයි ACB කෝණය. හරිද? කොහොමද ආයෙ මේ දාලා ඒක ප්‍රමේය කියලා ලියා ගන්න. කොහොමද වෙන්නේ කියලා මේක ලියාගත්ත නේද හැමෝම? මේක ලියාගත්තට පස්සේ අපි යමු ප්‍රමේය විධිමත් මේ අපි දන්න ප්‍රමේය සාධනය කරන්න. මම කියවනේ මේක සාධනය කරන්නත් ඕනේ කියලා. එතකොට අපි දැන් සාධනය කරද්දී හැම වෙලේම කියන්නේ දත් අපිට දීලා නැහැනේ හැම දත්තයක්ම. එතකොට අපිට සාධනය කරන සමහරලාට නිර්මාණයක් කරගන්න ඕනේ. නිර්මාණය කියලා ඔයාලට හිතෙන නිර්මාණය කරන්න බෑ. හරිද? මේකට පුළුවන් සමහර එක රේඛාවක්. හරිද? ගොඩක් වෙලාවට රේඛා තමයි එන්නේ. හරි. ඒ වගේ පොඩි රේඛාවක් වෙන්න පුළුවන්. ඒ වගේ එක දේවල් අරගෙන ඔයාලට සාධනය කර හැකි. දැන් අපිට සාධනය කරන්න තියෙන්නේ මොකද්ද? දැන් අපි දන්නේ මොකද්ද? අපි දන්නේ ඡාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරනවා වගේ දෙගුණයක් කියලානේ. අපි දැන් ඒක ඔප්පු කරනවා. හරිද? හරි PQS මේක O
හරි. හදිස්සි වෙන්න ඕනේ. හරිද? දැන් රූපය ඇඳගන්න හිමීට ටක් ගාලා මාතෘකාව ලියා ගන්න ප්‍රමේය විධිමත් සාධනය කියලා. හරිද? දාගත්තා. ඊට පස්සේ මේ රූපය ඇඳගන්න. හරිද? ඇඳගෙන දත්තය කියලා ලියා ගන්න. O කේන්ද්‍රය වූ වෘත්තයේ හරිද? O කේන්ද්‍රය වූ වෘත්තයේ PQS ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. හරිද? දත්තය තමයි ඒක. හරිද? එතකොට PQ කියන්නේ මොකද්ද? සුළු ඡාපය. හරි. PQ වලම ඒ කියන්නේ මේ පැත්ත තමයි මහා ඡාපය. හරිද? එතකොට මේ තියෙන්නේ PQ සුළු ඡාපය මගින් හටගත්ත කෝණ දෙකක්. එකක් පරිධිය මත ආපාතනය කරනවා අනිත් එක කේන්ද්‍රය මත ආපාතනය කරනවා. හරිද? ඊට පස්සේ අපිට සාධනය කරන්න ඕනේ මොකද්ද? සාධනය කළ යුත්තේ. හරිද? සාධනය කළ යුත්තේ. හරිද? අපි දැන් සාධනය කරන්න ඕනේ මොකද්ද? පරිධිය මත කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරනවා වගේ දෙගුණයක් කියලානේ. එහෙනම් PQS නේ sorry POQ සමානයි 2යි PSQ 2යි PSQ. හරිද? ඔන්න ඕක තමයි සාධනය කරන්න ඕනේ. හරිද? දැන් අපිට මෙහෙම නිකන් තිබ්බ කියලා මේක සාධනය කරන්න පුළුවන්. හරිද? ඔයාලට මේකේ මෙන්න මේ කෝණයයි මේ කෝණ දෙකයි සම්බන්ධ කරගන්න ඔයාලට දැන් මෙහෙම තියෙන විදිහෙන් පුළුවන්. යම් කිසි දත්ත ඔයාලට පේනවද? නෑනේ. අන්න ඒ වෙලාවට තමයි අපි නිර්මාණයක් කරගන්නේ. හරිද? මොතර නිර්මාණයක් කරගන්නවා. මෙන්න මේ S කියන එක මෙන්න මේ O ලක්ෂය හරහා මෙන්න මේ පරිධියට යා කරනවා. හරිද? ඔන්න ඕක තමයි නිර්මාණය. හරි. මේක අපි ලියා ගමු මෙතනට දාගමු SR කියලා. හරිද? නිර්මාණය තමයි හරිද? නිර්මාණය මෙතනින් උඩින් ලියා ගමු. ඔයාලා යටින් ලියා ගන්න මේ සාධනය කළ විතර යටින් ලියා ගන්න. මම දැන් මේ මෙතන ගාන හදනින් තමයි මේ පැත්තේ ලියන්නේ. හරිද? නිර්මාණය SR. හරිද? SR රේඛාව ඇඳින එක තමයි නිර්මාණය. හරිද? දැන් බලන්න ඔයාලට කොහොමද මේක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා. ටිකක් කළා ගාන දිහා බලන් ඉන්න. දැන් ඔයාලට රූපේ දැක්කහම පේන්න ඕනේ අරයන්. හරිද? මේකේ අරයවල් තියෙනවා. මේ අරයවල් මෙතනදී සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? යම්කිසි ත්‍රිකෝණ හැදිලා තියෙනවා. ඒ ත්‍රිකෝණ සමහර ඒවා අරයන් දෙකකින් හැදිලා තියෙනවා. එතකොට අරයන් දෙකක් කියන්නේ පාද දෙකක් සමානයි. එතකොට පාද දෙකක් කියන්නේ ඒක සම ද්විපාද ත්‍රිකෝණයක්. හරිද? සම ද්විපාද ත්‍රිකෝණයකදී මොකද වෙන්නේ? ඒ සම්මුඛ කෝණ සමාන වෙනවා. කෝණ දෙක. හරිද? එතකොට ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් මොකක්ද හැදිලා තියෙන කෝණ තියෙනවා මේකේ. එතකොට ඒව මොනවාද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. හරිද? ඒ වගේ ටිකක් අපි දන්නවනේ දැන් ගණන් හදලා. අන්න ඒ ටික යොදාගෙන හරිද? මේ ගාන චුට්ටක් හිතින් හදන්න බෑ. ඔයාලට දැන් මම පොඩි ඉඟි දුන්න දැන් ඒ ටික දැන් ඔයාලට මතක් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයා ගණන් හදලා තියෙන කෙනා ඔයාලට මතක් වෙනවා. ඔයා ගණන් හදලා නැත්නම් ඔයාලට ඒ ටික මතක් වෙන්නේ නැහැ. මේ රූපේ දැක්ක ගමන් ඔයාලට අරයවත් පේන්නේ නැහැ. හරිද? මේ රූපේ දැක්ක ගමන් ඔයාලට අරයක්වත් පේන්නේ නැහැ. හරිද? ඔන්න දැන් හරි. හරි. ඔන්න දැන් ඔයාලා මේ ස්ටොප් කරා විනාඩියක් හොඳට හිතලා බලන්න. කොහෙද අරයන් තියෙන්නේ? කොහෙද සමද්විපාද ත්‍රිකෝණයක් හැදෙන්නේ? කොහෙද කෝණ සමාන වෙන්නේ? එතකොට මේ සමද්විපාද ත්‍රිකෝණයේ මේ කෝණ දෙකයි අතර සාධනය කරන්න තියෙන කෝණය අතර සම්බන්ධතාවය මොකද්ද? ටික ටික හිතන්න බලන්න. මේ රූපය ඇඳලා තියාගන්න ඕනේ අනිවාර්යෙන්. නිකන් බල්ල වැඩක් නැහැ. නිකන් වීඩියෝ එක දිහා බලන් හිටිය කියලා ඔයාලට ගණන් පුරුදු වෙන්නේ නැහැ. ඔයාලා කටුවැඩ කොලයක් හරි අරගෙන මේක අඳින්න. නෝට් එක දුන්නතත් ඒ නෝට් එක ලියා ගන්න එකත් ඔයාලට ඔලුවට එනවා. දැන් ඔයාලා පාඩම් මම දන්නවනේ ඉතින්. තියෙන ටිකත් එක්ක බලද්දි මේව පාඩම් කරන්නේ නැහැ. මම දන්නවා ඔයාලගේ හැටි. හරිද? ඒකින්ද මේ දැන්වත් අඩු ගානේ කොලේක වීඩියෝ එකක් බලනකොට කොලේක ලියලා පාඩම් ගන්න. එතකොට ඒකවත් මතක ඉන්නවනේ. ඒ බලන ටිකේවත් නේද? සාධනය කියලා ගත්තා. හරිද? සියන් අපි ගානට ඉස්සෙල්ලාම අපි මොන ත්‍රිකෝණයද ගන්නෙ?
කියන්න බලන්න. අපි මේ ත්‍රිකෝණය ගමු. හරිද? POS ත්‍රිකෝණය. හරිද? අපි දැන් බලන්න කියන්න බලන්න. මේකෙදි මොනවාද මේකේ තියෙන ගැන අපිට ගන්න පුළුවන් සමානතා. දැන් මම කියනවා මේක මොකද්ද? මේ OP කියන්නේ වෘත්තයේ අරයක්, මේ OS කියන්නේ වෘත්තයේ අරයක්. එතකොට આ වෘත්තයේ අරයවල් දෙකක් කියන්නේ සමාන පාද දෙකකින් හැදිලා තියෙන මෙන්න මේ කෝණය, ත්‍රිකෝණය තියෙන මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. හරිද? එතකොට අපි සාධනය යටතේ POS ත්‍රිකෝණය යටතේ ලියා ගන්න ඕනේ OPS කෝණය සමානයි මොකද්ද? OSP හේතුව ලියා ගන්න වරහන් යටතේ. හරිද? OP හා OS පාද සමාන නිසා OP සහ OS පාද සමාන නිසා සමද්විපාද ත්‍රිකෝණයක් සෑදේ. හරිද? POS සමද්විපාද වේ. හරිද? එතකොට සමද්විපාද OP සහ OS පාද සමාන නිසා සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ කියලා ගමුකෝ. පොඩි එඩිට් එකක් දාමුත් මෙතනට. හරිද? පොඩි අනවශ්‍ය ටික කියන්නේ පටන් ගන්න පොඩ්ඩක් වැරදිලා තියෙනවා. හරිද? මෙතනින් දාගන්න ත්‍රිකෝණේ. හරිද? ත්‍රිකෝණයේ OP සහ OS පාද මෙතනදී පාද දෙක සමාන නිසා ත්‍රිකෝණයේ OP සහ OS පාද දෙක සමාන නිසා සම්මුඛ පාද සමාන නිසා ඒවායේ සම්මුඛ කෝණ සමාන වේ. සමාන වේ. හරිද? ඊට පස්සේ POS යටතේ අපිට තව මොනවද තියෙන්නේ බලන්න. දැන් මම ඔයාලට කියන පාදයක් දික් කිරීමෙන් කෝණ සෑදෙනවා කියලා. මේ තියෙන්නේ අන්නේ හැදිච්ච කෝණය. හරිද? එතකොට ඒක මොකක්ද මේ කෝණය? POR. හරිද? POR සමානයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේ බාහිර කෝණය සමාන වෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. හරිද? ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි මේකයි මේකයි. හරිද? එතකොට POR සමානයි OPS ධන OSP. හරිද? OPS ධන OSP. හරිද? එතකොට මොකද්ද මේකේ හේතුව? ලියන්න බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර හරි මේක ලියා ගන්න තියෙනවා මේ ස්ටෝරේජ් එක ෆුල් වුණා වීඩියෝ එක කරගරිද්දි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. හරිද? ඒ කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙන්න මේ බාහිර කෝණය මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. හරිද? දැන් අපි මේ ත්‍රිකෝණයේ ගන්න තියෙන දත්ත ටික අරගෙන ඉවරයි. හරිද? ගන්න තියෙන දේවල් ටික අරගෙන ඉවරයි. හරිද?
තවත් අපිට ගන්න දේවල් නැහැනේ. අන්න දැන් මේ ගත්ත ටිකම මේ පැත්ත ත්‍රිකෝණය තියෙනවානේ. මොකද්ද? SOQ ත්‍රිකෝණය. හරිද? නැත්නම් SQO හරි SOQ හරි ඒ වගේ ඒ ත්‍රිකෝණය තියෙනවානේ. අන්න ඒ ත්‍රිකෝණයට අපි දැන් දාගන්න ඕනේ. හරිද? මෙන්න මේ ටිකම. හරිද? මේකයි මේකයි. හරිද? මේක 1 කියලා ගන්න, මේක 2 කියලා ගන්න. හරිද? ඊට පස්සේ අපි සාධනයේදී යන් අපි ආයේ SOQ ත්‍රිකෝණය. හරිද? SOQ ත්‍රිකෝණයේ යටතේදී හරිද? මෙතන තියෙන්නේ මොකද්ද? අරයන් දෙකක්නේ. එතකොට අරයන් දෙකක් නම් හරිද? එතකොට මෙන්න මේ කෝණේ මේ කෝණෙත් සමාන වෙනවා. හරිද? ඒ කියන්නේ OQS OQS සමානයි OSQ. හරිද? OSQ. හරි. එතකොට ඔය මේ කෝණ දෙක සමාන වෙන්නේ මොකද්ද? හේතු විදිහට ලියා ගන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ පාද දෙක හරිද? OQ සහ OS. OQ හා OS ත්‍රිකෝණයේ OQ සහ OS ත්‍රිකෝණයේ OQ සහ OS පාද සමාන නිසා ඒවායේ සම්මුඛ කෝණ සමාන වෙයි. හරිද? ඊට පස්සේ ඒ වරහ නැතුව තව වරහක් දාලා ලියාගෙන සමද්විපාද ත්‍රිකෝණ. හරිද? මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණ. හරිද? මොනවද තියෙන්න ඕනේ? සම්පූර්ණ ආයේ කිසිම ලකුණක් අඩු නොවෙන්න වල ලියලා එන්න ඕනේ. ගණන් හතරදී. ඊට පස්සේ මෙතනදිත් බාහිර කෝණයක් හැදෙනවානේ. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ පේනව නේද? මෙන්න මේ බාහිර කෝණයත් අරක වගේමයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. හරිද? එතකොට ඒක ලියන්නේ කොහොමද? බාහිර කෝණේ නම මොකද්ද? ROQ. ROQ සමානයි මොකද්ද? OSQ plus මොකද්ද? OQS. හරිද? හේතුව මොකද්ද? ත්‍රිකෝණීය පාදයක් දික් කිරීමෙන් සායදෙන බාහිර කෝණ දෙකේ එකතුව බාහිර කෝණයේ එකතුව අභ්‍යන්තර සම්මුඛ කෝණයේ එකතුවට සමාන වෙයි. හරිද? මේකම ලියාගන්න. මේ විදිහට හරියන්න ඔයාලා ලියන්න ඕනේ. දැම්ම ලියන්න. හරිද? දැන් ඊට පස්සේ අපිට සාධනය කරන්න අවශ්‍ය දත්ත ටික තියෙනවානේ. දැන් ඔතනින් බලන්න ඕනේ කොහොමද මේක සාධනය කරන්නේ. හරිද? සාධනය කරන්න ඕනේ මොකද්ද? POQ. හරිද? POQ සමානයි PSQ වගේ දෙගුණයක්. හරි PSQ දෙගුණයක් වගේ වෙන්න ඕනේ POQ. හරිද? එතකොට දැන් අපිට මේකෙදි දන්න දේවල් මොනවාද? හරිද? අපි දැන් මේකට දන්නවා. හරිද? මේක 3 කියලා ගමු. මේක 4 කියලා ගමුකෝ. හරිද? හරිද? 1 2 3 4 භාවිතය. හරිද? මේ අවශ්‍ය මේ ටික ටක් ගාලා ලියා ගන්න. මොකද කාණ ඉඩම දිනොත් මම මේ ටික මකනවා එතනින් එහාට. හරිද? 1 2 3 4 භාවිතයෙන් අපිට දැන් ගන්න පුළුවන් POR සමානයි. POR කියන්නේ මේ කැලලනේ. මේක A කියලා ගත්තොත් මේක B කියලා ගත්තොත් A සමාන වෙනවා මේ දෙකට B සමාන වෙනවා මේ දෙකට. හරිද? එතකොට අපිට දැනගන්න සාධනය කරන්න තියෙන මොකද්ද? සාධනය කළ යුත්තේ මතක තියාගන්න. මොකද්ද? POQ නේ. එතකොට POQ සමානයි. හරිද? POQ සමානයි POR ධන ROQ. POR කෝණය ධන ROQ කෝණය. හරිද? එතකොට මෙතන මේ කෝණ දෙකක් තියෙනවනේ. මොකද්ද? PSQ. හරිද?
එතකොට මෙතන සාධනය ගන්න දෙන්නේ මෙහෙම. ඊට පස්සේ මේකේ තියෙන්නේ PSQ. PSQ සමානයි කොහොමද එකතු වෙන්නේ? PSO ධන OSQ. PSO ධන OSQ. හරිද? හරි. ඔන්න දැන් හැදිලා තියෙනවා. හරිද? දැන් ඔයාලා කල්පනා කරන්න ඕනේ ටිකක්. කොහොමද මේ ටික දැන් මේ වෙන්නේ කියලා. හරිද? දැන් උතන POR සමාන වෙච්ච අවස්ථා තියෙනවා. හරිද? POR මොකේද සමාන උනේ? හරිද? එතකොට ROQ මොකේද සමාන උනේ? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණනේ. හරිද? එතකොට මෙතනදී අපි දැනගත්ත කීපයක් තියෙනවා. අන්න ඒ ටික යොදාගෙන චුට්ටක් හිතන්න බලන්න. හරි. අපි ගාන ඉතුරු ටිකට යමු. මම මෙතන ටිකක් මකන්න වෙනවා මට. ඔයාලා ලියාගත්ත කියලා හිතනවා. නැත්තම් පැහැදිලි නේ හදන ගාන. හරිද? හරි. එන්න අපි ගානට යමු. මෙතන POQ සමාන POR තියෙනවානේ. මේක ආයෙ ලියාගමු. හරිද? POQ සමානයි POR ධන ROQ. POR ධන ROQ. හරිද? එතකොට මේ POQ සමාන වෙනවා ආයේ POQ සමානයි 2 SPO. හරිද? මේ මෙතන බලන්න 2 SPO ගන්න කොහොමද? මෙන්න මේ කෝණ දෙකම සමානයිනේ. හරිද? කෝණ දෙකේම අගයන් සමානයි. එතකොට මේක දෙකෙන් වැඩි කරලා සමානයි, මේක දෙකෙන් වැඩි කරලා සමානයි. එතකොට මේ දෙපැත්තම මේ විදිහට අරගෙන අපි මෙතනින් ලියා ගන්නවා 2 PSO POQ සමානයි 2 PSO ධන 2 OSQ. 2 OSQ. පේනව නේද මේක? දෙකයි OSQ. හරි. ඊට පස්සේ දැන් මේ PS මේ දෙකේම දෙක තියෙනවානේ. මේ දෙකටම දෙක පොදුයිනේ. එතකොට ওই දෙක එළියට ගන්නවා. දෙක එළියට ගත්ත වරහන් PSO ධන OSQ. හරිද? එතකොට PSO ධන OSQ කියන්නේ මොකද්ද? PSQ කෝණය. හරිද? මේක සමාන වෙනවා PSQ ට. හරිද? මේ කෝණ දෙක එකතුවක් තමයි PSQ කියන්නේ. හරිද? එතකොට 2යි PSQ. POQ සමානයි 2යි PSQ. සාධනය කරලා ඉවරයි. හරිද? මේ කියන කට්ටිය ලියාගෙන ටක් ගාලා ඕම ටක් ගාලා නෝට් ඩවුන් එකක් දාගන්න. ගාන ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් සාධනය කළ යුත්තේ මොකද්ද? හරිද? මෙතන සුළු ඡාපය තියෙනවා. හරිද? සුළු ඡාපය හරහා කේන්ද්‍රයට සහ පරිධියට ආපාතනය කරපු කෝණ දෙකක් තියෙනවා. එතනින් කේන්ද්‍රයට ආපාතනය කරපු කෝණය පරිධියට ආපාතනය කරපු කෝණය වගේ දෙගුණයක් කියලා තමයි අපි ඔප්පු කරන්න ඕනේ. ඒතර අපි සාධනය කරා POS ත්‍රිකෝණය ගත්ත කොහොමද? අරයන් දෙකක් තියෙන හින්දා සමද්විපාදයි මේ ත්‍රිකෝණ දෙක සමාන වෙනවා. මේ කෝණ දෙක සමාන වෙන එක එකක්. ඊට පස්සේ දෙවෙනි එක තමයි පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය. බාහිර කෝණය සමාන නම් මේ සම්මුඛ කෝණ දෙක එකතුවට
හරිද? ඒ විදිහම මේ පැත්තත් ඊට පස්සේ අපි මුලදී නිර්මාණය කරගත්ත මෙන්න මේ S සිට R දක්වා යා කරගත්තා. හරිද? රේඛාවකින්. ඊට පස්සේ මේ දෙක සංසන්දනය කරලා අරගෙන මෙතනින් සමාන කරගත්ත මේක මෙන්න මේ A කියන කෝණය මෙන්න මේ කියන්නේ මේ කෝණය සමාන වෙනවා මේ කෝණ දෙක එකතුවට කියලා. ඒතකොට මේ කෝණ දෙක එකතුව කියන්නේ හරියට බැලුවොත් එක කෝණයක දෙගුණයක්. කෝණ දෙකේම එකතු. දැන් මේක අංශක 10යි මේක අංශක 10යි නම් මේ 10 10 එකතු වුණා 20 හැදෙනවා. එක කෝණයක් දෙකෙන් වැඩි කරලා 20 හැදෙනවනේ. අන්න ඒ වගේ තමයි. මේක වැත්තත් ඒ විදිහමයි යන්නේ. හරිද? ඊට පස්සේ ගත්තා POQ සමාන POR ධන ROQ. ඊට පස්සේ POR සමානයි 2යි PSO. ROQ සමානයි 2යි OSQ. ඊට පස්සේ POQ සමාන 2යි PSQ ට. හරිද? ටක් ගාලා ලියා ගන්න. හරි. හරි අපි යමු next part එකට අපේ. හරිද? අපේ next එක තමයි අර්ධ වෘත්තයක කෝණ අංශක 90ක් වෙනවා කියන්නේ. හරිද? එතකොට අපි දැන් මේක පේනවනේ මෙතන අර්ධ වෘත්තයකින් සෑදෙන පරිධිමත ආපතන වෙලා හැදෙන කෝණයේ අංශක 90ක් වෙලා තියෙනවා. හරිද? අපි මේක සාධනය කරන්න ඕනේ. හරිද? දැන් මෙහෙම ප්‍රමේයයක් තියෙනවා. හරිද? මේක තමයි ප්‍රමේය. හරිද? මේක ලියාගන්න යන්නේ අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණයක් වේ. අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. හරිද? අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වේ. හරි. ඒක ලියාගෙන රූප සටහන ඇඳගන්න. මේක යටතේ අපි මේක සාධනය කරන්න ඕනේ දැන්. හරිද? අපි යන්නේ දැන් සාධනයේ පාර්ට් එකට. මේ පාරන දෙකකින් යන්නේ. මෙතන ගමු. දැන් මෙතන අංශ 90 කියලා කලින් ඇඳ ගන්න කියලා හිතන ස්ටොක් කරලා. හරිද? මේක BC ABC හරිද? එතකොට ACB සමානයි අංශක 90 බව. හරිද? මේක තමයි අපි දැන් සාධනය කරන්න යන්නේ. හරිද? දැන් ඔයාලා හිතන්න බලන්න. දැන් අපි කලින් කොහොමද ගත්තේ? හරිද? දැන් මෙතන ඔයාලට තියෙන මොකද්ද? මේ තියෙන අරයන් දෙක. හරිද? මොනවා නිකන් දැන් ඔයාලට හිතෙන්න බෑ ගන්න කිසි රූපයක් දැකලා සාධනය කරන්න කියලා කිව්වම ඔයාලට හිතෙන්න ඕනේ මොනවාරි කියන්නේ. පේන්න බෑ අරයන් තියෙනවද විස්කම්යක් තියෙනවද කොහොමද මේක වෙන්නේ? හරිද? ඒ ටික ඔක්කොම ඔයාලට පේන්න ඕනේ. දැන් මේ පාද දෙකේ ඔයාලට සම්බන්ධයක් ගන්න පුළුවන්ද? බෑ නේද? එතකොට අපිට නිර්මාණයක් කරන්න ඕනේ. හරිද? හරි. මේක ඔයාලට හදන්න ලේසි. හරිද? මේකේ ඔයාලට කලින් අපි හදුවේ ගණනක් තියෙන්නේ. කේන්ද්‍රගත ආපතන කරන කෝණය, පරිධිමත ආපතන කරන ওই දිගුණයක් කියලා. හරිද? එතකොට අන්න ඒක යොදාගෙන. හරිද? මෙතනදී හදන්න ඕනේ. මෙතන නිර්මාණ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිර්මාණ කියලා කැලලක් නැහැ. හරිද? සාධනය කරන යුත්තේ යටතේදී ඔයා ගන්න ඕන ඉස්සෙල්ලාම BOA කෝණය BOA කෝණය BA ඡාපය මගින් මෙතන ඔයාලා ලියා ගන්න ඕනේ BOA කෝණය යනු BA ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයයි. හරිද? දැන් ඔයාලට තේරෙන්නේ මොකක්ද යන්නේ කියලා. ඊට පස්සේ
BCA යනු BCA කෝණය යනු BA ඡාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරනු ලබන කෝණයයි. එතකොට ඔයාලට ලියන්න පුළුවන් කෙලින්ම ACB මෙන්න පැනල් ලියන්න. ACB සමානයි අංශක 90යි. නැත්නම් ඍජු කෝණී වේ කියලා ලියන්න පුළුවන්. මොකද ඡාපයක් මගින් හරිද? කියන්නේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වෘත්තයේ BA නැත්නම් කිලෝමීටර වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය හරිද? ඊට පස්සේ ඔයාලා කියන මියන් මම දිගටම කියන එක ලියාගන්න. වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන ලබන කෝණය ඉතිරි කොටස මත ආපාතනය කරනු ලබන කෝණයෙන් දෙගුණයකි. එතකොට BA යනු සරල රේඛාවකි නැත්නම් විස්කම්භයකි. හරිද? විස්කම්භයක් තියෙන කෙලින්නේ. හරිද? එතකොට විස්කම්භයක්. ඒ නිසා BOA මේ සම්පූර්ණ විස්තර හරිද? මේක A to Z. يعني පොඩි ළමෙක්ට ඉඳන් තේරෙන විදිහට මම ලියන්නේ. නැත්නම් මේක ටක්කල් කරගෙන ගියයි. සමානයි අංශක 180ක් වේ. මම මේ ලියන්නේ බලන් ඉන්න බෑ මේ අකුරු ගන්න මේ යාලට ගියා. ඒකෙන්ද මම කියනකොට ලියා ගන්න. මම දැන් ආයෙත් අවුත් කියන්න මේ කියන්න ලියුම් ටික මොනවද කියලා. ඒ වගේ වචනෙත් එක්ක ගිහිල්ලා ඔයාලට ටක්කල් ලියා ගන්න. හරිද? මොකද 10 වසර ළමයට කියනකොට මේ අහන් ඉඳලා ලියන්න බැරි වෙන්නේ බෑනේ. ඒ නිසා BOA අංශක 180ක් වේ. කිලුවා ඇති. ඔව් ඒ ඇති. හරිද? මෙතන ලියුවේ මම ආයෙ කියනවා වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් නිසා සහ BA යනු සරල රේඛාවක් නැතහොත් විස්කම්භයක් නිසා AOB කෝණය අංශ 180ක් වේ. හරිද? එතකොට මේක අංශ 180යි නම් හරිද? මේක අංශ 180යි නම් මේක අංශක 90යි. එතකොට මේක ඍජු කෝණීය වෙනවා. හරිද? සග්ගල මේක ලියා ගන්න. මේක නම් ඉතින් ඔයාලට බලන්න වෙන්නේ නැහැ. ඔයාලට මතකෙන් ලියා ගන්න වෙන්නේ. ඒක ටික වැඩි හින්දා මම ලිව්වේ නැහැ. හරි. අපි යන ඊළඟ කෑල්ල තමයි වෘත්තයක පිහිටන ඊළඟ පාර්ට් එක තමයි වෘත්තයක් ඇතුළේ තියෙන කෝණ එකම ඛණ්ඩයේ කෝණ කියන්නේ. හරිද? ඊළඟට වෘත්තයක් අපි සම්බන්ධව ගන්න කෝණ වර්ගය තමයි කියනවා. මේ පාඩේ විදිහට අන්තිම කෝණ වර්ගය. හරිද? එකම ඛණ්ඩයේ කෝණ. හරිද? ඒතකොට ඛණ්ඩ කියන්නේ අර චාප වගේම තමයි මහා ඛණ්ඩයේ සුළු ඛණ්ඩයේ මහා වෘත්ත ඛණ්ඩයේ සහ සුළු වෘත්ත ඛණ්ඩයේ කියලා කැලි දෙකක් තියෙනවා. හරිද? මේක අපි මහා වෘත්ත ඛණ්ඩය කියලා ගන්නවා. සුළු වෘත්ත ඛණ්ඩය කියලා ගන්නවා. මේක මහා වෘත්ත ඛණ්ඩය. හරිද? හරි. ලේසි. හරිද? සුළු වෘත්ත ඛණ්ඩයේ යටතේ තේ පටන් ගන්න කෝණ හරිද? මෙහෙම පරිධිය මත ආපාතනය කරනවා. ඒ කෝණ සියල්ලම සමානයි කියලා තමයි කියන්නේ. හරිද? එකම වෘත්ත ඛණ්ඩය කියලා කියන්නේ මෙතනින් පටන් ගන්න කෝණය කියන්නේ මෙන්න මේ යට තියෙන්නේ. හරි. මොකද කියනවා ගානට යද්දි කියනවා. හරිද?
ඉස්සෙල්ලා මේක ඛණ්ඩ දෙක ඇඳ ගන්නවා. හරි. මම හිතනවා ඉවරයි කියලා. මේ වගේ තව වෘත්තයක් ඇඳ ගමු. පාඩ වෙලාවම දෙන ස්ටොප් කරලා ඇඳ ගන්න ඕනේ. හරිද? මම කියන්නේ වීඩියෝ එක දිගට අරගෙන යන්නේ නැහැ නිකන් බුරුට. ටයිම් එක දිග්ගැස්සන විතරනේ. ඔයාලා වීඩියෝ ස්ටොප් කරලා ඇඳගත්තා. හරි. සුළු වෘත්ත ඛණ්ඩ මහා වෘත්ත ඛණ්ඩය දැන් තේරෙනවා. දැන් බලමු එකම ඛණ්ඩයේ කෝණ කොහොමද හැදෙන්නේ කියලා. ඒ කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ කියන්නේ මොකද්ද? එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියන එක තමයි මේකේ ප්‍රමේය. දැන් අපි ඊට පස්සේ මේක දැනගත්තට පස්සේ මොකද කරන්නේ? හැම ප්‍රමේයක්ම වගේ මේ ප්‍රමේය සාධනය කරලා බලනවා. නේද? ගන්න බෑනේ ප්‍රමේය දුන්න කියලා හරිය කියලා දන්නේ නැහැ. මෙන්න පුළුවන්. ඒතර අපි බලමු මේ තියෙන සුළු එක. හරිද? මේ සුළු වෘත්ත ඛණ්ඩය යටතේ හට ගන්නා එකම ඛණ්ඩයේ කෝණ බලමු. මේ එකක්. හරිද? මේ කියන මේ ප්‍රමේය හැටියට මෙන්න මේ කෝණ තුන මෙන්න මේ පිළින කෝණ තුනම සමාන වෙනවා. හරිද? මේකට අපි AB කියලා ගමු. මේක PQ කියලා ගමු. සුපුරුදු පරිදි. එතකොට මෙන්න මේ මහා වෘත්ත ඛණ්ඩය යටතේ හැදෙන කෝණ එකම ඛණ්ඩයේ කෝණ බලමු. මෙහෙම. හරි. එතකොට මේකෙදි මෙන්න මේ තුන සමාන වෙනවා. හරිද? යටින් ලියා ගන්න මේ දෙක ඇඳගත්තා යටින් ලිව්වා ප්‍රමේය එකම ඛණ්ඩයේ වෘත්තයක පිහිටන එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. හරිද? වෘත්තයක පිහිටන එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. හරි. අපි දැන් යමු ප්‍රමේය විධිමත් සාධනයට. හරිද? ප්‍රමේය අපි විධිමත් ලෙස සාධනය කරලා බලමු කොහොමද මේකේ උත්තර එන්නේ කියලා. හරිද? අගල නවයතුව ලියාගත්තා ආයේ වීඩියෝ එකට ආවා. එක දිගට බලන්න ඕනේ. දැන් කම්මැලි වුණොත් අනාගතේ දුක් විඳින්න වෙයි. හරිද? එකම ඛණ්ඩයේ කෝණ අපි අඳගමු. එහෙම. හරි. මම දාගත්තා. මේක P Q කියලා දාගන්න. මේක S A B කියලා දාගන්න. AB. හරිද? මේ තියෙන්නේ කෝණ තුන. ලියා ගන්න උඩින් සාධනය. හරිද? සාධනය කළ යුත්තේ තමයි සාක U. මොකද්ද? PSQ කෝණය සමානයි PAQ කෝණයට PAQ සමානයි PBQ. හරිද? එතකොට මෙන්න මේ තුන කෝණ තුන එකිනෙකට සමානයි කියලා තමයි අපි නම් සාධනය කරලා පෙන්නන්න ඕනේ. හරිද? බලන්න මේක සාධනය කරන්න පුළුවන් විදියක් තියෙනවද කියලා නිර්මාණයක් කරගන්න ඕනේද නැද්ද? හරි අපි දැන් නිර්මාණයක් කරගමු. නිර්මාණය මොකද්ද? මෙතන අපි හිතමු මේක තමයි O කියන මධ්‍ය ලක්ෂය කේන්ද්‍රය ඔන්න ඔහොම ත්‍රිකෝණයක් ඇඳ ගන්න. හරිද? POQ
නිර්මාණය සමානයි POQ. හරිද? POQ කෝණය. හරි. සාධනය කළ යුත්තේ යටතේ මේක එනවා. හරිද? නිර්මාණය අපි කරා මෙන්න මෙතන කෝණයක් හැදෙනවා. ඔන්න දැන් අපිට පේනවා මොකද්ද? ඡාපය, වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් වේ. එතකොට POQ සමාන වෙනවා. පේනවනේ හරිම ලේසි. මොකද්ද? 2යි PAQ. හරිද? 2යි PAQ. හරිද? IPOQ සමාන වෙනවා. මොකද්ද? 2යි PSQ. 2යි PSQ. POQ සමාන වෙනවා 2යි PBQ. හරිද? එතකොට දැන් හරි ඔයා හිතන්න එපා දැන් මේ එක කෙලින්ම එන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. හරිද? මේ ඉතිරි කොටස මත ආපාතනලා තියෙන කෝණය පටන් ගන්න P හා Q ලක්ෂ වලින් නම් ඒක සමාන වෙනවා මේ ඒ කියන්නේ ඒක වගේ දෙගුණයක් තමයි මෙතන තියෙන කෝණය. හරිද? නැතුව මේක මෙහෙම උඩින් වෙන්න ඕනේ කියලා එකක් නෑ. පැත්තරෙන්වත් පුළුවන්. හරිද? ඒකයි මම මේ ගානද මෙහෙම යොදාගත්ත තුනක්ම තියෙනවනේ. එතකොට ඔයාලට තේරෙනවා. හරිද? කලින් ගණන් වලට යොදාගද්දිත් මේ වගේ පැත්තර එකක් ආවොත් හිතන්න එපා එක උඩින්ම එන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. පැත්තට ආවත් එච්චරයි. හරිද? ඊට පස්සේ එතකොට දැන් මේ POQ ට සමානවනේ. POQ සමානයි. හරිද? POQ මේ ඔක්කොටම සමානවනේ. හරිද? 2යි POQ. හරිද? ඒක නිසා අපිට මෙතන මෙහෙම ගන්න ඕනේ නැහැ. මෙතන කෙලින්ම ලියමු අපි 2යි PAQ සමානයි 2යි PSQ සමානයි 2යි PBQ. එතකොට මේ ඔක්කොගෙම 2 කියන එක පොදුයි. 2 අයින් කරනවා. PAQ සමානයි PSQ සමානයි PBQ. හරිද? PSQ PAQ PBQ. හරිද? ඔන්න ඕක තමයි අද දවසේ අපිට ඉගෙන ගන්න තිබ්බේ. හරිද? ටග්ගාව මතක් කරන්න මොනවද කරේ කියලා වෘත්තයක කෝණය යටතේදී. හරිද? අපි ඉස්සෙල්ලාම ගත්තා වෘත්තයක පිහිටන කෝණ කියන්නේ ඡාපයක් මගින් වෘත්ත ඡාපයක් මගින් මොකද වෙන්නේ? කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් කියලා ගත්තා. හරිද? ඊට පස්සේ මොකද්ද? වෘත්තයක සෑදෙන ඍජු කෝණ ගැන. හරිද? එතකොට අර්ධ වෘත්තයක සෑදෙන ඍජු කෝණ ගැන. එතකොට අර්ධ වෘත්තයකින් සෑදෙන සෑම කෝණයක්ම ඍජු කෝණී වේ. හරිද? එතකොට ඒ කියන්නේ ඒකත් අපි සාධනය කළ පෙන්නවා. කොහොමද අපි ඒක සාධනය කරේ? අර්ධ වෘත්තයේ කෝණය කියන එක හැදිලා ඒ කියන්නේ කෝණය ආපාතනය වෙලා තියෙන්නේ අනිත් මතක් ගන්න. හරිද? පොඩි වැඩිනේ ඔයාලට මතක් වෙන්නේ. මෙහෙම ගත්තොත් AB කියලා ගන්න. හරිද? AB කියන ඡාප මෙන්න මේ ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතනය කරේ කෝණය මේක නම් මේ වගේ. එතකොට මේක තමයි ඉතිරි කොටස මත ආපාතනය. එතකොට මේක 2x මේක x නම් මේක 2x වෙනවා. එතකොට මේක අංශක 180ක් කියලා ගන්නවා. මොකද විස්කම්භය නිසා. එතකොට මේකේ යගේ. එතකොට මේක අංශක 180 නම් මේක අංශක 90ක් වෙනවා. හරිද? එහෙම තමයි අපි අර්ධ වෘත්තයේ කෝණ හදාගත්තේ. ඊට පස්සේ ආව අපි එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා කිව්වා. එතකොට අපි ඒකදී සාධනය කරන්න ඕන හින්දා අපි මෙතනදී මේ රූපය අරගෙන මේක නිර්මාණය කරා POQ කියන කෝණය ගත්තා. එතකොට POQ කෝණය යටතේදී POQ කියන්නේ P සහ Q මගින් කේන්ද්‍රය මත ආපාතනය කරපු කෝණය. එතකොට කේන්ද්‍රය මත ආපාතනය කරපු කෝණය සමාන වෙනවා ඉතිරි කොටස මත ආපාතනය කරපු කෝණයෙන් දෙගුණයක් නිසා මෙන්න මේ තුන එකිනෙකට සමාන වුණා. හරිද? එතකොට මේක තමයි අද දවසේ පාඩමේ සවිස්තරය. ඉතින් පොඩි වීඩියෝ එකක් තමයි. ඒ වුණාට මේකට ටක් ගාලා බලා ගන්න. ඉතින් අන්තිමට දැන් සාමාන්‍ය ඉස්සෙල්ලාම කියනෝනේ තමයි අන්තිමට කියන්නේ. ඉතින් ඔයාලට මේ පාඩම වටිනවා නම් හරි මගේ එක දිගටම ඉගෙන ගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා මට message එකක් දාන්න. එතකොට මට පුළුවන් ඔයාලගේ ප්‍රශ්නයක් තිබ්බොත් හරි ඒවට උත්තරයක් දෙන්න. හරිද? මගේ නම්බරේ තියෙනවා 078යි
නම්බර් දෙකක් තියෙනවා. 0.75යි පළවෙනි 0.78යි 196යි 37යි 71 අනිත් එක තමයි 0.75යි 559යි 48යි 27. හරිද? normal call ගන්නව නම් මේකට හරිද? මේකට WhatsApp විතරයි. හරි එහෙනම් මේක ලියාගත්ත නැති කට්ටිය ලියා ගන්න වීඩියෝ එක ස්ටොප් කරලා අදට මේ වීඩියෝ එක අවසానයි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ආයිබෝන්.